හංසි පාද උදෙම්මාවද කෝ මේ සචිනී නෙත්මි එයාලත්ත දෙනවා කිව්වනි අද අනික ඉස්කෝලෙන් නිවාඩුයිනේ. යාලව නම් මට හම්බුනේ නෑ. ඉස්කෝලේ නිවාඩු නිසා මාත්තු දෙම්ම ආවනේ. එයාලත් අවට හිකින් එයි. අපරාදේ කට්ටියම හිටියනම් දැම්ම ඉඳන් සෙල්ලම් කරන්න ගන්න තිබ්බා. ඔව් ඒක තමයි. එයාලා කලින් ආවනම් අද අපි දවසේම සෙල්ලම් කරනවානේ. හරි එයාලා දැන් එයි. ඔව්වනේ. එයාලා ඉක්මනට ආවොත් හොඳයි. එතකොට අපිට මෙතන ගොඩක් වෙලා සෙල්ලම් කරන්න පුළුවන්නේ. ඔව්වනේ අපිට ගිය සතියේත් හරියට සෙල්ලම් කරන්න බැරි වුණානේ. අර එන්නේ සචිනී නෙත්මී නේද පසිදු. බලන්නකෝ ඉතින් පරක් වුණා මදිවට හෙමින් එන හැටි. පසිදු ඔයාලා තාම සෙල්ලම් කළේ නැද්ද? අපි එනකන්ද බලන් හිටියේ. ඔව් ඔයාලා දෙන්න එනකන් තමයි අපි මේ බලාගෙන හිටියේ. මොකද අද මෙච්චර පරක් වුනේ? හරි දැන් ඒකෙන් වැඩක් නෑනේ. අපි අද කොහෙද සෙල්ලම් කරන්නේ කියන්නකෝ. ඔයාලා කැමති තැනක් කියන්නකෝ. එතනට ගිහින් අපි සෙල්ලම් කරමු. හරි. අපි ගොඩක් දුර යන්නේ නැතුව මේ ළඟපාතම සෙල්ලම් කරමු එහෙනම්. හංසිදුවේ ඔයත් අද ආවද සෙල්ලම් කරන්න? ඔව් නැන්දේ අද අපිට ඉස්කෝලේ නිවාඩුයිනේ. ඉතින් අපි ආවද උදෙන්ම සෙල්ලම් කරන්න. අද නම් හංසිදුව හරිම ලස්සනයි. හරියට නිකන් සුරංගනාවියක් වගේ. ඇයි නැන්දේ මං විතරද ඉතින් ලස්සන? මෙතන ඉන්න මගේ අනිත් යාළුවොත් ලස්සනයිනේ. හිතන් ඇති හරි ලස්සනයි කියලා. ඇති ලස්සනකුත් නෑ. ඉන්නකො හංසි මං ඔයාලට හොඳ වැඩක් කරන්න. හරි ළමයිනේ. එහෙනම් ඔයාලා පරිස්සමෙන් සෙල්ලම් කරන්නකෝ. මම යනවා එහෙනම්. හරි නැන්දේ ඔයත් පරිස්සමෙන් යන්න. මේ හංසි ඔයා හිතන්න එපා එක එක්කෙනා ඔයාට ලස්සනයි කිව්ව පළියට ඔයා හරි ලස්සනයි කියලා නම්. අනේ මම එහෙම හිතන්නේ. අපි හැමෝම ඉතින් ගොඩක් ලස්සනයිනේ. හරි නෙත්මි. දැන් ඔයාලා බොරුවට මෙතන රණ්ඩු වෙන්න එපා. අපි ගිහිල්ලා දැන් සෙල්ලම් කරමු. ඔයාලට ඕන නම් ගිහිල්ලා සෙල්ලම් කරගන්න. මම මොකටද ඉතින්? ඔයාලට ඉන්නේ මේ සුරංගනාවියක්. අයියෝ නෙත්මි. ඔයා ඇයි මේ බොරුවට තරහ අරගෙන ඉන්නේ? අයියෝ නෙත්මි. මන් නිසා බොරුවට තරහ ගන්න එපා. දැන් අපි ගිහිල්ලා සෙල්ලම් කරමුකෝ. එකපාරක් මම ඔයාලට කිව්වනේ. ඔයාලට ඕන නම් ගිහිල්ලා සෙල්ලම් කරගන්න. හරි නෙත්මි. ඔයාට එන්න බැයි නම් ඔයා ඉන්නකෝ. අපි ගිහිල්ලා සෙල්ලම් කරන්නම්. හරි හංසි. මම නැතුව සෙල්ලම් කරන්නේ කොහොමද කියලා බලමුකෝ. ඉන්නකෝ මම හොඳ වැඩක් කරන්නම්. හෙට එන්නකෝ හංසි. මම ඔයාට හොඳ වැඩක් කරන්නම්. අද ආපු දෙන්කෝ හංසි. කැලේට එක්කන් ගිහිල්ලා මං හොඳ පාඩමක් උගන්වනවා. ඉන්නකෝ. එනවා පේන්නේ කට්ටියත් එක්ක. ආපු දෙන්කෝ. නෙත්මි අද උදෙන්ම ආව නේද සෙල්ලම් කරන්න? ඔව් අද මම උදෙන්ම ආවා. මොකද ඉතින් හැමදාම මමමනේ පරක්කු වෙන්නේ. හරි නෙත්මි. ඔයාමද කියන්නකෝ අපි අද කොහෙද සෙල්ලම් කරන්න කියලා. මොකද ඉතින් ඔයා අයියේ තරහ වෙලා ගෙදරත් ගියානේ. අපිත් එක්ක සෙල්ලම් කළෙත් නෑනේ. හරි. හොඳ තැනක් තියෙනවා. එතන නම් හරිම නිදහස්. හැබැයි ඉතින් ඔයාලා කැමති වෙයිද දන්නේ නෑ. නියමයිනේ නෙත්මි. කොහෙද ඒ තැන? එහෙනම් අපි එතනට ගිහින් සෙල්ලම් කරමු. හරි එහෙනම් හංසි. අපි හැමෝම අර ඈත පේන කැලේට ගිහිල්ලා සෙල්ලම් කරමු. එතන හරිම ලස්සනයිනේ. අපි හැමෝටම නිදහසේ සෙල්ලම් කරන්න පුළුවන්. ඔය තියෙන්නේ නියම තැන. අපි හැමෝම යමු එහෙනම් එතනට. ඒ කැලේ සත්වයම ඉන්නවද දන්නේ නේද නෙත්මි. අපිට නිදහසේ සෙල්ලම් කරන්න පුළුවන් වුණොත් හොඳයි. හරි හංසි. ඒ කැලේ ඇති සතෙක් නෑ. අපි යමුකෝ. හරි. එහෙනම් බය වෙන්න දෙයක් නෑනේ. එහෙනම් අපි යමු ඉක්මනට සෙල්ලම් කරන්න.
නැත්තම් අදත් පරක්කු වෙයි. හරි හංසි. ඔහොම යන්කෝ. මං ඔයාට අමතක නොවෙන හොඳ පාඩමක් අද උගන්වන්නම් කැලේදී. මේ තියෙන්නේ මම කියපු තැන කොහොමද? ලස්සනයි නේද? උනෙත් මේ හරිම ලස්සන තැනක් තමයි මෙතන. ඒකනම් ඇත්ත තමයි. අපිට හැමදාම මෙතනට ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන් වෙයි නේද? ඔව් අපි මෙතනට හැමදාම ඇවිල්ලා සෙල්ලම් කරමු. මෙතන හරිම ලස්සන තැනක් නේ. ඒකනේ මම කිව්වේ මෙතන හරිම ලස්සන තැනක් කියලා. හංසි, ඔයාම කියන්නකෝ අද අපි මොකද්ද කරන සෙල්ලම කියලා. ඔයාලම කියන්නකෝ ඉතින්. මම නම් ඕනම සෙල්ලමක් කරන්න කැමතියි. හරි එහෙනම් අපි මෙහෙම කරමු. මම ඇස් දෙක පියාගන්නම්. ඔයාලා ගිහලා හැංගෙන්න. ඊට පස්සේ මම ඔයාලව ඇවිත් හොයන්නම්. ඒක හොඳ සෙල්ලමක්. මම නම් ඒකට කැමතියි. හරි එහෙනම් මම දැන් අනිත් පැත්ත හැරෙනවා. ඔයාලා ගිහින් හැංගෙන්න. ඔයා නම් හංසි හරිම මෝඩයි. මගේ උගුලට හරි ලස්සනට අහු වුණා. අද රෑ මේ කැලේ තනියම ඉන්න ලෑස්ති වෙලා ඉන්නකෝ එහෙනම්. මම අද ඔයාට හොඳ පාඩමක් උගන්වන්නම්. පසින්දු මං ඔයාව දැක්කා. මේ අද අපිට සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ. මෙහෙට එන්න දැන්. අයියෝ ඒ මොකද අද සෙල්ලම් කරන්න වෙන්නේ නැත්තේ අපිට? හංසිට සෙල්ලම් කරන්න බෑ කියලා එයා ගෙදර ගියා. දැන් ඉතින් ඉන්නේ ඔයයි මායි සචිනී විතරයිනේ. ඒක නිසා අපි දැන් සචිනිවත් හොයාගෙන අපිත් ගෙදර යමු. අයියෝ එහෙමද? අපරාධනේ අද දවස. බලන්නකෝ මේ හංසි කරන වැඩ. හරි කමන්නේ. අපි එහෙනම් සචිනිවත් හොයාගෙන ගෙදර යමු අනේ. සචිනිත් ඇත්තේ මේ හරියම තමයි. අපි මේ හරියම ටිකක් හොයලා බලමුකෝ පසින්දු. මේ පැත්තේ නෑ වගේ නිත්මි. එයා වෙන තැනකට ගියාද දන්නේ නෑ අපි තව ටිකක් හොයලා බලමුකෝ. මේ ළඟ පාතම කොහේ හරි ඇති. අර ගහට පිටිපස්සේ එයා නේද ඉන්නේ නිත්මි. කොහෙද? අර ගහ පිටිපස්සේ නේද? සචිනි අපි ඔයාව දැක්කා. එළියට එන්නකෝ. අනේ ඔයාලා හොර කරනවනේ. නිත්මි විතරනේ හොයන්න ඕනේ. පසින්දු ඔයා හොයන්න ඔට්ටු නෑ හොඳේ. අයියෝ අපි මේ සෙල්ලම් කරනවා නෙවෙයි. ඔයා උතනින් මෙහාට එන්නකෝ. මම විස්තරේ කියන්න. මේකයි සචිනි විස්තරේ. හංසිට සෙල්ලම් කරන්න බෑ කියලා එයා ගෙදර ගියා. ඉතින් අපි තුන්දෙනා විතරක් ඉඳලා වැඩක් නෑනේ. අපිත් ගෙදර යමු. ඔයාලා බොරු නේද කියන්නේ? ඇයි ඒ දන්නේ හංසි එකපාරට ගෙදර ගියේ? එයා සාමාන්‍යයෙන් සෙල්ලම් කරන්න ආවට පස්සේ එහෙම ගෙදර යන්නේ නෑනේ. අනේ මන්දා ඒකනම්. එයාත් ගියපු නිසා තමයි මම ඔයාලට කියන්න ආවේ. අපිත් යමුයි කියලා. ඒකනේ සචිනි. එයාත් නැතුව ඉතින් අපි සෙල්ලම් කරලා වැඩක් නැහැනේ. අපිත් යමු ගෙදර. හරි. එහෙනම් අපි යමුකෝ ගෙදර. අද තමයි හංසි ඔයා මගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න. අද මුළු රෑම ඉන්නකෝ මේ සත්තු ඉන්න කැලේට වෙලා. අපේ මහත්තයා අපේ දුව සෙල්ලම් කරන්න ගිහිල්ලා තාම ගෙදර ආවේ නෑනේ. එයාගේ යාළුවෝ ටික නම් ගෙදර යනවා දැක්කා. ඒත් අපේ දුව එතන හිටියේ නැහැ. ඇයි දන්නේ මෙච්චර පරක්කු. නෝන බය නොවේ ඉන්නකෝ. අපේ දුව තව චුට්ටකින් එයි. එයා මේ එන ගමන් කොහේ හරි ළඟ ගෙදරකට යන්නේ නැති. දැන් එයි අපි තව පොඩ්ඩක් බලමුකෝ.
ඒත් මහත්තයා මගේ හිතට නම් ලොකු බයක් දැනෙනවා. ඒ ඇයිද කියන්න නම් දන්නේ නෑ. අපි කෝකටත් දුවගේ යාළුවන්ගෙන් අහලා බලමුද? අපේ දුව එයාලත් එක්ක ආවේ නැත්තේ ඇයි කියලා. ඔයා කලබල වෙලානේ නෝනේ. මම කලින් කිව්වා වගේ අපි තව චුට්ටක් බලමු. හරි හරි මහත්තයා. අපි එහෙනම් එහෙම කරමුකෝ. අනේ මගේ යාළුවෝ ටික මං කැලේ අතරමං වෙලා නේද? කවුරුත් නැද්ද? අනේ අම්මේ. මහත්තයා අපේ දුව තාම ආවේ නෑනේ. දැන් රෑත් වෙලා. මට නම් දැන් ගොඩක් බය හිතෙනවා. දැන් නම් බලන් ඉඳලා හරියන්නේ නෑ. අපි යමු එයාව හොයන්න. ඔව් නෝනේ. මාත් මේ දැන් හොයන්න යන්න කියලා බැලුවේ. මෙයාලා වෙනද සෙල්ලම් කරන තැනට ගිහිල්ලා මම පොඩ්ඩක් හොයලා බලලා එන්නම්කෝ. හරි මහත්තයා. එහෙනම් මාත් එන්නම් ඔයත් එක්ක යන්න. අපි දෙන්නම දුවව හොයන්න යමු. නෑ නෝනා ගෙදර ඉන්නකෝ. මම ගිහිල්ලා දරුවා හොයාගෙන එන්නම්කෝ. එහෙනම් මහත්තයා ඔයා පරිස්සමෙන් ගිහින් එන්නකෝ. අනේ දැන් මම මේ කළුවරේ කොහමද ගෙදරට යන පාරවත් හොයාගන්නේ? යාළුවොත් මාව දාලා ගිහිල්ලාද කොහෙද? මේ කැලෑවේ සත්තුත් ඉන්නවද දන්නේ අනේ කවුරුවත් නැද්ද? මේ කැලේවත් මගේ දුව ඉන්නවද දන්නේ නෑ. පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බලන්න ඕනි. දුවේ ඔයා මේ හරියේ ඉන්නවද? ඒ තාත්තගේ කටහඬ නේද ඇහෙන්නේ? තාත්තේ මම මෙහෙ. අනේ මගේ දුවේ ඔයා මෙච්චර වෙලා මෙතනද හිටියේ? ඔයාට කරදරයක් එහෙම වුණේ නෑ නේද? අනේ තාත්තේ ඔයා මාව හොයාගෙන ආවද? මම ගොඩක් බයෙන් හිටියේ මේ කැලේට වෙලා. මොකද දුවේ උනේ? කොහොමද මේ කැලේට ආවේ? හරි කමක් නෑ. දැන් ඉක්මනට යමුකෝ අපි ගෙදර. අම්මත් බලාගෙන ඉන්නවා. ඔන්න ඉතින් හංසිගේ තාත්තා හංසිව හොයාගෙන කැලේටම ආපු නිසා එළි වෙන්න කලින් හංසිට ගෙදර යන්න පුළුවන් වුණා. අනේ අපේ මහත්තයා මේ රෑ අපේ දුව කොහෙද හිටියේ? වෙනද මෙයාලා සෙල්ලම් කරන තැනට එහා තියෙන මහ කැලේ හිටියේ. හොඳ වෙලාවට මම ගියේ. ඒ කැලේ නපුරු සත්තුත් ඉන්නවා. ඇත්තද දුවේ මේ කියන්නේ? ඔයා උදේ සෙල්ලම් කරන්න ගියාට පස්සේ මොකද උනේ? සචිනී නෙත්මී පසිදුයි අපි 4 දෙනා කැලේට ගියා සෙල්ලම් කරන්න. මංවත් දන්නේ නෑ එයාලා මාවත් දාලා ඇවිල්ලා. ඒක නිදුවේ ආයේ ඔයා ඔය නොසන්ඩාල යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. තේරුණා නේද? අපේ මහත්තයා හෙට උදේම නෙත්මිදුවගේ ගෙදර ගිහිල්ලා එයාගෙන් අහන්න ඇයි අපේ දුවට එහෙම කළේ කියලා. හෙට උදේම මම නෙත්මි දුවගේ ගෙදර ගිහිල්ලා අපේ දුවට ඇයි එහෙම කළේ කියලා මං අහගෙන එන්නම්කෝ. නෙත්මි දුවේ වා ගෙදර ඉන්නවද? ගෙදර ඉන්නව නම් පොඩ්ඩක් එළියට එන්න. මොකද දුව ආලිය සෙල්ලම් කරන්න ගිහිල්ලා අපේ දුව කැලේ අතරමං කරලා ආවේ? ඇයි නෙත්මී ඊයේ අපි සෙල්ලම් කරන්න ගිහිල්ලා ඔයාලා මට කියන්නෙත් නැතුව ගෙදර ආවේ? අයියෝ හංසි මම එහෙම කළේ නෑනේ. මම හිතුවේ ඔයා ගෙදර ආවා කියලා. බොරු කියන්න එපා දුවේ. තවත් ඔයාලිය සෙල්ලම් කරන්න ගිහිල්ලා මගේ දුව රැවට්ටුවා. තවත් බොරු කියන්න එපා දුවේ. අනේ ඇත්ත මාමේ මම එහෙම කළේ නෑ. ඇයි නෙත්මි තවත් බොරු කියන්නේ? ඔයාලා හිතාමතාමයි මාව දාලා ආවේ. දැන්වත් බොරු කියන්නේ නැතුව ඇත්ත කියන්න නෙත්මි. ඇයියෝ ඔච්චර මං එක්ක තරහෙන් ඉන්නේ? අනේ හංසි මට සමා වෙන්න. පසිදිටයි සචිනටයි බොරු කියලා ඔයාව කැලේ තනි කරලා ඒ දෙන්නත් ගෙදර එක්කන් ආවේ මම තමයි. අනේ මට සමාව දෙනවද? මෙච්චර වෙලා නෑ කියපු දේ දැන් ඔය සම්පූර්ණවට පිළිගත්තේ.
ඇත්තටම නෙත්මි ඔයා වගේ කෙනෙක් මගේ යාළුවෙක් කරගත්ත එකටත් මට හරිම ලැජ්ජයි. අනේ හංසි මං කරපු වැරද්ද දැන් මට හොඳට තේරෙනවා. ආයෙ මම මේ වගේ වැරදි කාටවත්ම කරන්නේ. අනේ මට සමාව දෙන්නකෝ. හරි මම සමාව දෙන්නම්. හැබැයි ආයෙ මේ වගේ වැඩ කාටවත් නොකර හොඳ ළමෙක් වගේ ඉන්න බලන්න. නෙත්මි ආයෙ වැරදි කරන එකක් නෑ තාත්තේ. දැන් අපි යමුද ගෙදර? එහෙනම් නෙත්මි දුවේ අපි යනවා ගෙදර. දැන්වත් හොඳ ළමේ වගේ ඉන්න බලන්න. අන්තිමට කොහොම හරි ඉරිසියාවෙන් නපුරු වැඩ කරපු නෙත්මි හංසි නිසා හොඳ ළමයෙක් වුණා. ඉතින් මේ වගේ ලස්සන කතා තවත් බලන්න කැමති නම් අපිව අනිවාර්යයෙන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.